තව අවුරුදු 5කින් ඉන්න ඔයා කියන කෙනා කවුද කියන පුද්ගලයා කවුද කියන එක තීරණය කරනවා මේ දවස් 21. මේ 21 තනිකර ෆුල් ෆෝකස් එක දීලා වැඩවල විතරක් ඉන්න. වෙන කිසි දෙයක් කරන්න එපා. හරි? වෙන කිසි දෙයක් කරන්න එපා. 21කට දවස් 7ක් තියෙනවා. බෙදලා ගහන්න කියමු. ඉතින් ඇතිනේ බං 21යි කියමුකෝ. අද අතහැරහන්කෝ. දවස් 7ක් තියෙනක 21කට. එස් එකක් ගත්ත හැකි. මං කියන්නේ ෆේල් වෙන්න ඉන්න එකට එස් එකක් ගත්ත හැකි. දවස් 7න්. බැයිද කියන්නේ? මම පෙන්වන්නද? ඔන්න බලපන් ඈ. ආපන්. දවස් 7න් එස් එකක් ගත්ත හැකි. මගේ 23 මම පෙන්වන්නද? මගේ 23 මම පෙන්වන්නම් දවස් 7න් එස් එකක් ගන්න ඉතින් අහගන්න. අහගනින්. 10 වෙනි පාඩමෙන් එක රචනා ගානක් එනවා. හරිද? 10 වෙනි පාඩමේ ඒ පාඩම කරගන්න ඕන නම් මම ඕනම් දැන් කරලා දෙන්නම් මේ පන්ති කරලා පැය එකමාරක් යයි. හරි? මම පන්ති කරද්දී ඔයගොල්ලෝ ලොකු වෙලාවක් කරන් කරා ඒක ලොකුවට කරන්න ඕන නිසා මම ඕනම් දැන් පන්ති කරලා කරලා දෙන්නම් පැය එකමාරෙන් දෙකෙන් 10 වෙනි පාඩම. හරිද? 7මාරක් හම්බ වෙනවා එක රචනා ගානකට අනිවාර්යෙන් එනවා 7මාරෙන් අඩුම 4ක් ගන්න පුළුවන්. අවම 7මාරෙන් අවම 4ක් ගන්න පුළුවන්. 7මාරම ගන්නත් පුළුවන් ජාති ගානක් මේක. 10 වෙනි පාඩමේ ගාන. 11 වෙනි පාඩමෙන් අනිවාර්යෙන් ගානක් එනවා. හරිද? 7මාරක් හම්බ වෙනවා. 7මාරෙන් අඩුම 4ක් ගන්න පුළුවන්. 7මාරම ගන්න පුළුවන් ජාති ගානක් ඒකක්. ඒකක්. හරිද? ඉලෙක්ට්‍රොනික්ස් ගාන. ඉලෙක්ට්‍රොනික්ස් ගාන කියන්නේ 7මාරම ගන්න පුළුවන් ගානක්. ඒත් හරිද? 7මාරෙන් අපි එකටත් 4ක් දාමු. 7මාරම ගන්න පුළුවන් ඈ. ඉලෙක්ට්‍රොනික්ස් වලට මම දැන් මේ ඉස්සරහා දවස්වල පොඩි වැඩක් කරන්න ඉතින් ඉන්නවා. තියරි මුකුත් නැතුව අර මගේ උගන්නපු තියරි අරව මේවා සියල්ල නැතුව ඉදිරි දවස් කීපේ මම දවස් දෙක තුනකින් වැඩි වාඩ කරලා දෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වල ගණන් වලින් විතරක් කොහොමද ගොඩ යන්නේ කියලා. දියෝඩ, ට්‍රාන්සිස්ටර්, කාරකාත්මක වර්ධක, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඔක්කොම ගණන් වලින් විතරක් ගොඩ යන්නේ කොහොමද කියලා ඉදිරි දවස් කීපේ කරලා දෙනවා. හරිද? ඒතර 7මාරම ගන්නත් පුළුවන්. 7මාරම මේ අඩුව දාමු 4ක් එනවා. හරිද? මේකට යන්නේ දවස් 2යි. ඕගොල්ලෝ යන්නේ මම කරලා දෙන්නම්. මම ඒක කරලා දෙනවා දවස් 2යි යන්නේ. හරිද? ඒ වැඩේ දවස් 2යි යන්නේ. ඊට පස්සේ මෙතන අපි හිතමුකෝ ඔයා ප්‍රශ්න මෙච්චරයි හදන්නේ කියලා. ප්‍රශ්න 4ක් හදන්න ඕනේ. ඔයා 3යි හදන්න කියලා හිතන්නකෝ. 3යි හදන්නේ. හරිද? ලකුණු කීයද? 12යි. ලකුණු කීයද? 12යි. මේ මොනවද මේ යන්නේ? මේ යන්නේ ප්‍රැක්ටිකල්. මේ කරන ඒවා එහෙම්ම එනවා. හරිද? මේ කරන ටික එහෙම්ම එනවා අය. හරිද? එතකොට ප්‍රැක්ටිකල් වල වෙනස් කරන්න අඩුයි. වෙනස් කරන අඩුයි ටිකක්. එතකොට අපි හිතමු ප්‍රැක්ටිකල් 5ක් ලකුණු 5ක් හම්බ වෙනවා ප්‍රැක්ටිකල් එකකට. එක පැටිකල් එකයින් කරමු. එක පැටිකල් එකයින් කරමු. එක පැටිකල් බැරිනවා ඔයාලට. හරිද? ඔයා පැටිකල් 3ක් ලියනවා. ඒ පහම හම්බෙන්නේ නැහැ ඔයාලට. අපි 4 ගානේ දාමු. අපි 3 ගානේ දාමු. 3 ගානේ දාමු. ඔයා පැටිකල් එකක් අතහරනවා ඈ. පැටිකල් එකක් අතරින්නේ නැහැ. කන්න පැලෙන්නේ. හරිද? පැටිකල් එකක් අතහරනවා. 3යි ඔයා කරන්නේ. ඒකෙනුත් ඔයාලට 5ක් හම්බෙන්නේ නැහැ. 5න් 3යි හම්බෙන්නේ. හරිද? ඒතර 3 වරක් 3 9යි. 9යි. 12යි 9යි කීයද? 12යි 10යි 22යි 21යි. හරිද? අඩෝ 35ක් ඕනනේ එස් එකක් ගන්න 35න් 20ක් අඩු කරන්න 4යි 14යි MCQ 14යි ගහ ගන්න ඕනේ. MCQ 14ක් තොපිට හැමදාම වදිනවා පේපර් එකේ MCQ පේපර් එකේ. කොහොමත් අර ඔන්ලයින් MCQ ෆුල් සිලබස් එකේ 14 අඩුවේ උන්නේ නැහැ. අඩුන් ඉන්නවද මන් දන්නේ නැහැ 14 තමයි ගොඩක් අඩු මන් දැක්ක 14 වත් ඒ කියන්නේ 14 වැඩියුන් ඉන්නවා. 14 වැඩියුන් තමයි හැමෝම ඉන්නේ. මම දැක්ක විදියට 14ට අඩු නම් ඉතින් බොහොම මරන්න ඕනි. හරිද? හරකෙක් වගේ එල්ලන්න ඕනේ මස් කඩේක. හරි ඒ අපි හිතමුකෝ ඒත් 14 අඩුයි කියලා තොපිට. හරිද? හරි 14ට අඩුයි කියලා හිතමුකෝ. හෙට නම් අද කරනවා මුළු දවසම MCQ ඩේ එකක් පහුවදා පාන්දර වෙනකම්. මේ හැම අවුරුද්දෙම ඕක කරනවා. කලින් දවසේ කරන MCQ 8ක් 9ක් 10ක් අනිවාර්යෙන් ලෝකේ තීගා පේපරේ තියෙනවා. තව 4නේ ඒවා තනියම ගහ ගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න. ඔයා වැඩ නොකර හිතන්න එපා ප්‍රතිඵල එයි කියලා. එහෙම එන්නේ නැහැ. මම කියන්නේ මේ දවස් 7වත් වැඩ කරපියව. දැන් මං කියන්නේ ඒක දැන් හරි අතීතය අමතක කරපන්කෝ. දැන් පටන් ගනින්. හෙට ඉඳලා දවස් 21ක් තියෙනවා. හෙට ඉඳලා දවස් 21ක් තියෙනවා. 20කට දවස් 7යි මෙන්න මම කිව්වා ප්ලෑන් එක 35ක් ගන්න පුළුවන්. ෆේල් වෙන එකක් ඉන්නවනම් පාස් වෙන්න පුළුවන්. උඹලා ෆේල් වෙන්නේ උන්නේ නෙමෙයි බං. ඒතර උඹලට තියෙන රිසල්ට් එක අප් කරගන්න පුළුවන්. S එකකින් ඉන්නවනම් C එකට එන්න පුළුවන්. C එකකින් ඉන්නවනම් B එකට එන්න පුළුවන්. B එකකින් ඉන්නවනම් A එකට එන්න පුළුවන්. හරි. ඒක අඩු කරගන්න එපා. ඉතින් මතක තියාගන්න මේ දවස් කීපය කැප වෙන විදිය අනුව තමයි තීරණය වෙන්නේ ඔයාගේ රිසල්ට් එක මොකද්ද කියන එක. මෙච්චර කල් වැඩක් නැහැ අතීතය අමතක කරන්න. අතීතය අමතක කරන්න. දැන් non stop වැඩ කරන්න. දැන් non stop වැඩ කරන්න. නවතින්න එපා. හරි හැම වෙලේම දිගටම වැඩවල ඉන්න.
අනිවාර්යෙන්ම පැය 4මාරක් විතර බද බුදිය ගන්න. හරිද? අවුලක් නැහැ. පැය 4මාරක් විතර බුදිය ගන්න. ඉතුරු සමස්ත සේසතෙන් වැඩ කරන්න. ඉතුරු හැම වෙලේම වැඩ කරන්න. හරිද? දැන් ඔයා හරනම් දැන් ගෙදර යන වෙලාවෙත් ඔයා දැන් මොකක් හරි දෙයක් කල්පනා කරගෙන යන්න ඕනි. මොකක් හරි දෙයක් පාඩම් කරගෙන යන්න ඕනි. වෙන මොනව කරන්නද? හරි? හැම වෙලේම මතක තියන්න තව දවස් 21යි. මේ දවස් 21කින් තීරණය කරනවා ඔයා කවුද කියලා. තව අවුරුදු 5කින් ඉන්න ඔයා කියන කෙනා කවුද කියන පුද්ගලයා කවුද කියන එක තීරණය කරනවා මේ දවස් 21. මේ 21 තනිකර ෆුල් ෆෝකස් එක දීලා වැඩවල විතරක් ඉන්න. වෙන කිසි දෙයක් කරන්න එපා. හරි? වෙන කිසි දෙයක් කරන්න එපා. 21කට දවස් 7ක් තියෙනවා. බෙදලා ගහන්න ගියමු. ඔන්න මම කියන්න මොකද කරන්න ඕනේ කියලා. මයෙන් අහගන්න. හරි? මම ඔයාලට ප්ලෑන් එකකුත් දැම්ම මැස් වලට මොකද කරන්න ඕනේ කියලා. හරි? දැන් මගේ විෂය මැස් නෙමෙයි මම කිව්වා මැස් වලට මොකද කරන්න ඕනේ විභාගේ ලඟ වෙලා මොකද්ද මේ වැඩේ කියලා මම කිව්වා. හරිද? මම කියන්නේ ඕන එකට මම ප්ලෑන් දෙනවා. ඒ ප්ලෑන් හොඳ නම් ඔයා ක්‍රියාත්මක කරන්න එච්චරයි. මම කියන්නේ මේ ක්‍රියාත්මක කරපන් කියලා. හොඳ නම් ඔයා ක්‍රියාත්මක කරන්න එච්චරයි. තේරෙනවද කියන්නේ? ඒ නිසා ඔයාට ඕන දෙයක් තියෙනවා අහන්න. ඔයාට ඕන දෙයක් තියෙනවා අහන්න. ඒ ඕනම දෙයකට උත්තර තියෙනවා. පැහැදිලි කරනවද? ඒ නිසා ඔයාට තියෙන ඕනම ප්‍රශ්නෙට උත්තර තියෙනවා ඈ. ඔයාට ඕනම වෙලාවක මේ වෙලාව මයික කියන්නේ ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඕන ප්‍රශ්නෙට උත්තර තියෙනවා. ඔයාට අවම වශයෙන් මේක S3ක් දාන්න පුළුවන්. ඒක ඔයාට වැඩි කර ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඔයා. වැඩි කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ නිසා එක එකක් ෆේල් වෙන්න බෑ. හරි එක එකක් ෆේල් වෙන්න බෑ. කිසිම හේතුවකට ෆේල් වෙන්න බෑ. ෆේල් වෙන්න බෑ. ෆේල් වෙන්න විදියක් නෑ බං. මේ කරලා දින දේවල් එක ෆේල් වෙන්න විදියක් නෑ. ඒකයි මම කියන්නේ. හරි වැඩවල ඉන්න.